අද මම මගේ අයිබ්‍රෝස් ෂේප් කරගන්න හදන්නේ ඉතින් මගේ අයිබ්‍රෝ එක දැන් මම ටිකක් වැඩිපුර වෙන්න තිබ්බා. මොකද මට චොට්ටක් මෙහෙම අයිබ්‍රෝ එක ටිකක් උස්සලා වගේ හදාගන්න ඕනේ. මේ කෝණයකින් ටිකක් උස්සලා හදාගන්න ඕනේ නිසා මම අයිබ්‍රෝ එක ටිකක් වැඩිපුර වැවෙන්න තිබ්බා. දැන් මේ වැවිලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපේ මූණේ හැඩය අයිබ්‍රෝ ෂේප් එක. ඉතින් මම අයිබ්‍රෝ එක මෙන්න මේ විදිහට කෝණයකින් උස්සලා තමයි හදාගන්න හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට කොටන් නූලක් අරගන්නවා. ඉතින් මම මේක අරගන්නේ මගේ අතේ දිග ප්‍රමාණයට චුට්ටක් උඩට වෙන්න. ඒ කියන්නේ මගේ ඇඟිලි වලින් නූල අල්ලගත්තාම අතේ වැලමිටට චුට්ටක් උඩට වෙන්න තමයි මම මේ නූල් කෑල්ල අරගෙන ගැට ගහගන්නේ. මේ විදිහට නූල් දෙකම එකට තියලා අකිස්සෙන් මම ගැටයක් දාගන්නවා. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට වට 5ක් විතර කරකවලා අත් දෙකේ ඇඟිලි වලින් මේ විදිහට අල්ලගෙන මම අයිබ්‍රෝස් වටේට තියෙන හෙයා ටික රිමූව් කරගන්නවා. මුලින්ම මම මේ ඇහි බැමට උඩින් තියෙන ටික මේ විදිහට රිමූව් කරගන්නවා. ඉතින් මම මගේ අයිබ්‍රෝස් හදාගන්නකොට උඩ ටික විතරයි මේ විදිහට නූලෙන් හදාගන්නේ. ඇහි බැමට යටින් තියෙන ටික නම් මම ට්විස් එකෙන් තමයි ගලවන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම මුලින්ම ඇහි බැමට උඩින් තියෙන ටික නූල භාවිතා කරලා මේ විදිහට ගලව ගන්නවා. කෝණ එක උඩින් හදා ගන්නවා. ඇහි බැම දෙපැත්තෙම මේ විදිහට මම කරගන්නවා. මම අර වටේ තියෙන ටික විතරයි මම මේ විදිහට නූලෙන් ගලවන්නේ. මොකද මම තනියම කරනකොට මට යටපැත්ත මේ ගලවන්න අමාරුයි නූලෙන්. මොකද ඇහැ මේ විදිහට අල්ලගෙන කරන්න විදිහක් නැති නිසා හොඳට මේ ස්කින් එක ඇදලා අල්ලගන්න ඕනේ, නැත්තම් තුවාල වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට මේ විදිහට ඇහැ ඇදලා අල්ලගෙන මම ට්වීස් එකෙන් තමයි ඇහි බැමට යටින් තියෙන කොටස ගලවගන්නේ. ඉතින් ඒක නූලෙන් කරන්න බෑ. මට තනියම කරනකොට නූලෙන් කරගන්න බෑ. ඉතින් නූලෙන් කරනවා නම් තමයි ගොඩක්ම හොඳ. ඉතින් මම වෙන ක්ලයන්ට්ස්ලාගේ නම් මම නූලෙන් තමයි ගලවන්නේ. ඊට පස්සේ ට්වීස් එකෙන් අන්තිම කෝණ එක තමයි හදන්නේ. ඉතින් මගේ නම් මම මේ විදිහට යට තියෙන ටිකත් ට්වීස් එකෙන් ගලවනවා. මේ විදිහට කෝණ එක මම ටිකක් උඩට වෙන්න උස්සලා වගේ හදා ගන්නවා. ටිකක් වැඩිපුර මම කෝණ එකේ තියෙන හෙයා ටික ට්වීස් එකෙන් ගලවනවා. එතකොට අර උඩට ඉස්සිලා වගේ අපිට හදා ගන්න පුළුවන්. අපේ මුහුණේ හැඩයට මේ අයිබ්‍රෝ එක හදන විදිහ ගොඩාක්ම බලපානවා. සාමාන්‍යයෙන් ටිකක් අපේ කෝණ එක පහත් කරලා වගේ හැදුවොත් මූණට එන්නේ එල්ලා වැටුණු ස්වභාවයක් තමයි මූණේ පේන්නේ. මේ අයිබ්‍රෝ එකෙන් තමයි ගොඩාක් වෙලාවට අපේ මූණේ හැඩයට බලපාන්නේ. ඉතින් කෝණ එක ටිකක් හොඳට උස්සලා වගේ හදාගත්තාම අපේ මූණ අර එල්ලා වැටුණු ස්වභාවය අඩුවෙන් පේන්න ගන්නවා. ඉතින් ඔයාලට දැන්ම පේනවා ඇති මේ මගේ මූණේ වෙනස අයිබ්‍රෝ එක හදපු පැත්ත සහ හදපු නැති පැත්තේ. ඉතින් ඊට පස්සේ මම මේ අයිබ්‍රෝ එකට උඩින් තියෙන ටික මේ විදිහට මම කපා ගන්නවා. වැඩිපුර තියෙන කෙස් ගස් ටික ඊළඟට පහළට පීරලා අයිබ්‍රෝ එකෙන් පිටතට එන හෙයා ටිකත් මම චූටි කතරෙන් කපා ගන්නවා. ඉතින් මේකට මම මේ අරගෙන තියෙන්නේ කතුර අර අයිබ්‍රෝ එකේ හැඩය කපන්නම තියෙන චූටි කතුර තමයි මම අරගෙන තියෙන්නේ. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මම අයිබ්‍රෝ එකේ හදාගත්තු පැත්තේ වෙනස සහ අනිත් පැත්තේ වෙනස.
ඊළඟට මම අනිත් පැත්තත් ඒ විදිහට කෝණ එක හදාගන්න තමයි හදන්නේ. ඉතින් යටින් කෝණ එක වගේම උඩිනුත් නිවැරදිව කෝණ එක හදාගන්න ඕනේ. ඉතින් වැඩිපුර තියෙන හේයා ටික මම මේ විදිහට විසේකෙන් ගලව ගන්නවා. ඊට පස්සේ තමයි ඇහි බැමට යටින් තියෙන ටික මම ගලවන්නේ. ඉතින් මම මේ එක එක කාලෙට එක එක විදිහට තමයි මගේ අයිබ්‍රෝ එක හදාගන්නේ. මම පහුගිය කාලෙම මම අයිබ්‍රෝ එක මහතට තමයි හදාගත්තේ. මහතට ගොඩාක් උඩට උස්සන්නේ නැතුව. ඉතින් මං ගොඩාක් අයිබ්‍රෝස් තියෙන වැවෙන කෙනෙක් නෙමෙයි. බොහොම සාමාන්‍ය විදිහට තමයි මගේ අයිබ්‍රෝ එක වැවෙන්නේ. ඉතින් ඒක නිසා ටිකක් වැඩිපුර වැවෙන්න දීලා තමයි අයිබ්‍රෝ එකේ වෙනසක් කරනවා නම් කරන්න ඕනේ. ඉතින් මම මේ පාර ටිකක් මහත අඩු කරලා කෝණ එකෙන් උස්සලා තමයි හදාගත්තේ. මොකද මට හිතෙනවා දැන් මගේ මුණ චුට්ටක් මහත් වෙලා තියෙන්නේ සහ මගේ මේ ස්කින් එක ටිකක් අර ලිහිල් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මට හිතුනේ අයිබ්‍රෝ එක ටිකක් හීනි කරලා කෝණ එකෙන් උස්සලා හදාගත්තොත් හොඳයි කියලා.